මේ වන විට අත්අඩංගුවේ පසුවන ප්‍රබල මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන නඳුන් චින්තක හෙවත් හරක් කටාට කියවීම සඳහා පුවත්පත් ලබා නොදෙන බවට ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ චෝදනා එල්ල කර තිබෙනවා. ඉතින් හරක් කටාට කියවීමට පොලිසිය මේ ආකාරයෙන් පුවත්පත් ලබා නොදෙන්නේ ඇයි කියන කාරණය පිළිබඳ තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් වීඩියෝවට ගිහිල්ලා විස්තර කතා කරමු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියේදී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේයයි චෝදනා කරමින් නඳුන් චින්තක හෙවත් හරක් කටා නැමැති ප්‍රබල මද්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. එම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ හරක් කටා ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයක් අනුව තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඒ අනුව අදාළ නඩුව කැඳ වූ අවස්ථාවේදී හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කරලා තිබුණා. ඉතින් මේ හරක් කටා නැමැති විත්තිකරු අධිකරණයට රැගෙන එන අවස්ථාවලත් ඉන් පිටතට අරන් යන අවස්ථාවලත් ආරක්ෂාව සඳහා විශාල පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහුට ගමන් කරන ආකාරයක් දකින්නට තිබුණා. විශේෂයෙන්ම මේ නිලධාරීන් උත්සාහ කළා හරක් කටා මාධ්‍යවලට ආවරණය වීම හැකිතාක් වළක්වා ගන්නට. ඉන්පසුව මේ නඩුව කැඳ වූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර අධිකරණයට කරුණු දක්වා සිටියා. ඔහු සඳහන් කර සිටියා මේ නඩුවට අදාළ ලේඛන සියල්ල මේ වන විට විත්තියට බාර දී ඇති නිසා නඩුව විභාගයට ගැනීමට හැකියාව තිබෙන බව. ඒ සඳහා දිනයක් නියම කරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. මේ අවස්ථාවේදී විත්තිකාර හරක් කටා වෙනුවෙන් නීතිඥ සංජය ආරිදාස මහතා කරුණු ඉදිරිපත් කළා. නීතිඥවරයා සඳහන් කළා මීට පෙර අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුණා මගේ සේවාදායකයාට පුවත්පත් කියවීමට අවසර ලබා දෙන්න කියලා. නමුත් ඒ පුවත්පත් පොලිසිය විසින් ලබා දීමක් සිද්ධ නොකරන බවට නීතිඥවරයා විසින් චෝදනා කළා. ඒ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ දිනපතා පළවන යාවත්කාලින වන පුවත්පත් විත්තිකරුට ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව. මොකද එවැනි දිනපතා පළවන පුවත්පත් ලබා දීමක් සිද්ධ කළොත් ඒ හරහා ඔහුට ඇතැම් තොරතුරු සංනිවේදනය කර ගැනීමට හැකියාව ලැබෙන බවත් මේක තුළින් පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා. නමුත් ඔහුට පැරණි පුවත්පත් සහ නවකතා පොත් කියවීම සඳහා පොලිසිය විසින් ලබා දී තිබෙන බව තමයි රජයේ නීතිඥවරයා සඳහන් කළේ. නමුත් හරක් කටා විත්තිකුඩුවේ සිට සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දන්වා සිටියේ තමන්ට මාසයක පමණ කාලයක සිට මේ ආකාරයෙන් කියවීමට පුවත්පත් හෝ පොත්පත් ලැබී නොමැති බව. ඉදිරිපත් වෙච්ච කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශාංක මහතා අධිකරණයේ සඳහන් කළේ මීට පෙර අධිකරණය විසින් කළ නියෝගවලට අනුකූලව විත්තිකරුට ලබා දිය හැකි සියලු දේවල් ලබා දීමට කටයුතු කරන ලෙසයි. නමුත් තමන්ටද කටයුතු කරන්න සිද්ධ වෙන්නේ දැනට පවතින නීතිමය රාමුව තුළ සිටගෙන පමණක් බව සඳහන් කළ විනිසුරුවරයා මීට වඩා යමක් අපේක්ෂා කරන්නේ නම් ඉහළ අධිකරණ වලට ගොස් ඒවා ලබාගත යුතු බවත් විනිසකරවරයා විසින් විත්තිය නීතිඥවරයාට දැනුම් දුන්නා. ඉන්පසුව මේ නඩුව ජුනි මාස 9 වෙනිදා විභාගයට ගැනීමට අධිකරණය දිනවීම කළා. මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලම ශක්තිය ලෙස සඳහන් කරන්න කැමැති.